පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිම දාගත්තනේ ලෝකයක් ගන්න නැමු පන්සලේ පල්ලියේ දහදියෙන් අපි තැනු පිළිම දාගත්තනේ ලෝකයක් ගන්න නැමු ඒ අපේ ශක්තියයි ඒ අපේ ජීවයයි වන්දනා කරන්නේ වන්දනා ලබන්නේ ඔයාලා සියලු දෙනාටම යහපත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපි අද යන්න හිතාගෙන ඉන්නේ ලොං ට්‍රිප් එකක්. අද අපි හිතාගෙන ඉන්නේ ආගම් ભેදයකින් තොරව විවිධ ආගමික ස්ථානවලට යන්න. අපේ ගමන අපි අද මුලින්ම ස්ටාර්ට් කරේ රාජාංගනයේ ඩෑම් එකෙන්. At the corner cafe with a notebook and a grin. She's chasing skies I've never අපි අද යන්නේ රාජාංගනයේ ඩෑම් එකට. But something in the way she moves keeps pulling at my chain. ආරම්භයේ සිට අවසානය දක්වා අපි රාජාංගනයේ සුන්දරත්වය, ගඟේ දර්ශන, ගොවිතැනට එය කරන දායකත්වය සහ ඉතිහාසය පිළිබඳ සරලව ගවේෂණය කරනවා. රාජාංගනය බැරියල් අඟල් 1800ක් පමණ දිගින් සීරුමාරු වන විශාල මනෝරම්‍ය ස්ථානයක්. මෙය ගඟක් නතර කරමින් ගොවිතැනට ජලය සැපයීමට මහත් කාර්යයක් කරනවා. To walk beside your wandering dance. ඉතින් ඔයාලා දකිනවා රාජාංගනයේ ඩෑම් එකේ සුපිරි පරිසරයක් වගේම ලස්සන හිස්ටරි එකක්. In languages I can't speak. She writes down cities on her wrist and dreams she'll never keep. I sip my coffee, miss my cue, still anchored by my රාජාංගනයේ ජලාශය 1950 දශකයේ ආරම්භ කළ විශාල සමාජීය ගොවිතැන් ව්‍යාපෘතියක කොටසක්. ගොවිතැන, ජල සම්පත් සහ ජන ජීවිත වෙනස් කළ ඉතිහාසයක් තමයි මෙම ස්ථානය. You carry the sun in your stride, leaving behind what I hold inside. If I don't ask your name today, I may never get the chance. මම මෙහෙම ගානක්වත් නැතුව ඇවිදිනකොට පොලි පොඩ්ඩක් බය වෙලා ඉන්නේ. අපි ඉස්සරහදී බලමු බෝලෙත් කොහොමද එන්නේ කියලා. Maybe next year in Madrid or on some quiet mountain ridge, I'll see you turn and I'll be brave. But what if courage comes too late? Oh, traveler, the world is your open gate, and I just afraid of fate. If I don't take that step today, you'll vanish with the train, and I'll never see your smile again. She moves like a map with no borders, a whisper caught in the wind. I see her boots at the corner cafe with a notebook and a grin. She's chasing skies I've never named while I stay in my lane.
but something in the way she moves keeps pulling at my chain. අපි ඉතින් රාජාංගනේ ඩෑම් එකේ සුන්දරත්වයත් වින්දා. අපි බලමු අපි ඊළඟට කොහෙටද යන්නේ කියලා. අපි ඉතින් ආගමික ස්ථානවලට යන්න කලින් පිරිසිදු වුණේ සාලිය වෙවෙන්න. යන තැන මාව අරන් යනවද ජේසු මුළු ලෝකෙම එක පහනක් වෙනවද ජේසු ලොව මුදන්න මඩු සිද්ධස්ථානය යනු ලංකාවේ කතෝලිකයන්ගේ ප්‍රධානතම සහ ජනප්‍රියම වන්දනා ස්ථානයක්. como barco sem destino. මේට ප්‍රධානම හේතුව වන්නේ ගල්මින් දැඩි හිත් පවා ඉටියෙන් දිය කරන්නට හැකි ශුද්ධ භූමියක් වීමයි. මඩුපල්ලෙන් හමුවන්නේ කතෝලිකයන් පමණක් නොවේ. අන්‍යාගමිකයන් දහස් ගණනින් ආත්මීය සංසුන් කර ගැනීම උදෙසා මෙම පල්ලියට පැමිණෙනවා. ඒ නිසාම මේක ජාතිය ආගම අභියෝග ඉක්මවන ස්ථානයක් වෙලා තියෙනවා. මඩුමාර්ගයේ හැම කෙනාම කියන්නේ මේ අදහස් ඉටු වෙන පල්ලිය කියලා. තව කෙනෙක් සුව ඉල්ලනවා. තවත් කෙනෙක් ගැටලු වලින් ආරක්ෂා වෙන්න ඉල්ලනවා. අයගේ සිතේ තියෙන්නේ පෞල් සංසුන් වීම, ආරක්ෂාව. මේ හැම ඉල්ලීමකටම පිළිතුරු ලැබෙනවා කියන විශ්වාසය තමයි මෙහි තියෙන ආකර්ෂණය. Um caminho sem fim, ferido e machucado. මඩුපල්ලේ ඉතිහාසය අවුරුදු 400කටත් අධිකයි. 16 වන සියවසේදී ආගම් හේතුවෙන් පීඩාවට ලක් වූ කතෝලික විශ්වාසවන්තයින් තමයි මේ ගහමැද ඉඳලා දේව මාතාවගේ මූර්තියගෙන ආරක්ෂාව ලබා ගත්තේ. එතෙන් පටන් ගත්ත විශ්වාස ගමන අදටත් දිගහැරෙනවා. පින්බර දවසක් වේවා. අද අපි යන්නේ ශ්‍රී ලංකා බෞද්ධ සම්ප්‍රදායේ මනෝරම්‍ය නගරයක් වන අනුරාධපුර මහා පුණ්‍ය භූමියටයි. Tidak. Ame. ඉතින් අපි
පළමුවෙන්ම ගියේ ජයසිරි මහ බෝධීන් වහන්සේ වන්දනා කිරීමටයි. වාග්යවත් ගෞතම බුදුරජාණන් වහන්සේ අනුර්ධා ප්‍රාප්ති සම්මා සම්බෝධිය ලැබූ ಭಾರತ බෝධිගසින් ගෙනා දකුණු ශාඛාව මෙයයි. මෙම ශ්‍රීමා බෝධිය අශෝක මහ රජතුමාගේ දියණිය වූ අරහත් සංඝමිත්තා තෙරණින් වහන්සේ විසින් ක්‍රිස්තුපූර්ව 3 වන ශතවර්ෂයේදී ශ්‍රී ලංකාවට ගෙනා පුණ්‍ය ගසකි. අනන්ත ගුණ මහා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය ලබන බෝධි මූලේ නමස්කාර කළා මෙන් මෙහි ජයසිරිමා බෝධීන් වහන්සේ නමස්කාර කරමි. ඔයාලා සියලු දෙනාගේම ජීවිතය සෞභාග්‍යමත් වේවා, සංසුන් වේවා, සියලු දුක නසා සදා සතුට ලැබේවා. ඉතින් අපි ඊළඟට වන්දනාමාන කරන්න යන්නේ රුවන්වැලි මහා සෑයටයි. රුවන්වැලි මහා සෑය, ස්වර්ණමාලී මහා සෑය යනුවෙන් හඳුන්වන මෙම පුණ්‍ය භූමිය ගොඩනගන ලද්දේ දුටුගැමුණු රජතුමා විසින්. රුවන්වැලි මහා සෑය යනු ශ්‍රී ලංකා බෞද්ධ ජනතාවගේ මනෝරම්‍ය සංකේතයයි. ඒ රටේ එකමුතුව බුදුදහමට ඇති ගෞරවය සහ සදාකාලික භක්තිය නිරූපණය කරන අභිමානවත් චෛත්‍ය රාජයාය. මෙහි නමස්කාරය කරන සෑම කෙනෙකුගේම ජීවිතයට සමෘද්ධිය, සෞභාග්‍ය සහ ධර්ම සම්පත්තිය ලැබේවා. මා විසින් මේ වන්දනා කරනු ලබන්නේ රුවන්වැලි මහා සෑයේ පාදමේ 4 කොන පිහිටා තිබෙන ඇත්දල 4යි. අප ගණනේ ගෞරවය ඔබගේ හදවතට, ආත්මයට සහ ජීවිතයට සදාකාලික ආශිර්වාදයක් වේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.